වැස යන හිරුගේ රන් කිරණින් අනුරාධපුරය නැහැවී ඇත. යුදබිමේ ඉතිරි වූ සිඳී ගිය කොඩි කැබලි අතරින් නැගෙන ධූලි වලාවක් ඒ රන් එළිය හරහා පාවී යයි. මම සැඟවී සැරිසරමි. මාගේ කිරුළ අහිමි වී ඇය. නමුත් මාගේ හදවත ධර්මය වෙනුවෙන් දැවෙයි. දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් දේශය විනාශ කළහා. දරුණු සාගතයකින් රට වෙලා ගත්තේය. වසර ගණනාවක යුද විඩාව රජුගේ මුහුණ මත පැහැදිලිව සටහන්ව තිබෙන. ඒ ඉදිරියේ සාගතයෙන් කෘෂි වූ භික්ෂූන් වහන්සේලා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව පෙරට වෙඩිය. රජුගේ හඬ වෙව්ලන්නට වූයේ වේදනාවෙන් නොව ධර්මය රැකගැනීමේ ඒ උදාර අරමුණු ඇතිවයි.